සුබ දවසක් යාළුවනේ. අපි දන්නා මේ දවස්වල මුළු රටේම කතා බහට ලක් වෙලා තියෙනවා මේ බටලන්ද වදකාගාරය පිළිබඳව. අපි දන්නා මේ බටලන්ද වදකාගාරය පිළිබඳව මේ රටේ ජනතාව විතරක් නෙමෙයි පිටරට පවා විශාල වශයෙන් මේ වෙනකොට අවධානය යොමු වෙලා තියෙනවා. ඒකම අපි කියන්න කැමති බටලන්ද වගේම තව වදකාගාර මේ රටේ තිබිලා තියෙනවා. තව සැඟවුණු වදකාගාර තියෙනවා. තව එළියට ආපු නැති රහසිගතව පවත්වාගෙන ගියපු වදකාගාර තියෙනවා. අපි මේ පිළිබඳව දැනගත් සැනින් අපි මේ රටට එලි කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් තමයි සාධාරණයක් කරගන්න පුළුවන් වෙන්නේ අපිට මේ රටේ විශාල වශයෙන් 60000ක් මිය ගියපු අපේ තරුණ තරුණියන් පිළිබඳව ඒ උන්ගේ ඒ අපේ තරුණ තරුණියන්ගේ ඝාතනය පිළිබඳව දුන්න වද හිංසා පිළිබඳව අපිට තොරතුරු අපේ දෙමව්පියන්ට ඒ මියගිය ඝාතනයට ලක්වුණු සහෝදර සහෝදරියන්ගේ දෙමව්පියන්ට පවා දැනගන්න අපිට අවස්ථාවක් ලැබිලා තියෙන හොඳම අවස්ථාව කියලා මම මේ අවස්ථාවේදී මතක් කරනවා. ඒකම අපි දන්නවා අපේ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා අමුවේ ඝාතනය කළා, වද හිංසා පමුණුවලා ඝාතනය කළා. ඒ ඝාතනය කිරීමේ හේතුව තියෙනවා. අපිට ඒකත් දැනගත යුතුයි, දැනගන්න ඕනේ. මොකද අපි දන්නවා උලපනේ ඉඳන් අපේ රෝහණ විජේවීර සහෝදරයා අරගෙන ආවේ ලකී අල්ගම ජානක පෙරේරා කියන ওই දෙන්න අද ඒ දෙන්නටත් සිද්ධ වෙලා තියෙන්නේ සිදු අවසානයේ ඔවුන් කොහොමද මිය ගියේ කියලා මේ රටේ පුරවැසියෝ දන්නා. ඒ විජේවීර සහෝදරයට කරපු වද හිංසාවෙන්ම තමයි ඔවුන්ටත් ඒ ආකාරයෙන්ම වද හිංසා විඳලා ඝාතනයේ උනේ. ඒ අයගේ ජීවිත තුරන් උනේ විජේවීර සහෝදරයට කරපු ඒ පාපක්‍රම ක්‍රියාව නිසා කියන එක මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. ඒකම මම කියන්න ඕනේ විජේවීර සහෝදරයා ලකී අල්ගම ජානක පෙරේරා ගෙනල්ලා ඉවරේලා කොළඹට ගෙනල්ලා තවත් කණ්ඩායමකට බාර දුන්නා. ඒ කණ්ඩායම තමයි මේ රෝහණ විජේවීර සහෝදරයාට තිරිසන් විදිහට අමානුෂික විදිහට වද හිංසා පමුණුවලා බොරැල්ල කනත්තට ගෙනල්ලා කනත්තේදී වෙඩි තියලා කෙන්දිරි ගාද්දී ආදානගාරයට විසිකලා නැවතත් බිමට වැටෙනකන් ඉඳලා නැවතත් කෙන්දිරි ගාද්දී පණ පිටින්ම ආදානගාරයට විසිකලා ඔහුගේ ජීවිතය දුරුවන් කෙරුවේ. ඒ නිසාවෙන් අපි කියනවා මේ වෙනකොටත් ඒකට සම්බන්ධ තව කොටස්කාරයෝ ඉන්නවා. ජීවතුන් අතර ධනවාදී ප්‍රතිපත්ති තියන වලව් පැලැන්තිය තියාගෙන වලව් පැලැන්තිකාරයෝ හැටියට එදා කත්තදපු රනිල් වික්‍රමසිංහලට කත්තදපු තව බූරුව කොටසක් ඉන්නවා. ඒ උන්ට මම කියනවා ඒ පිළිබඳව විජේවීර සහෝදරයට කරන ලොකුම ඒ ඔහුගේ පවුලට කරන ලොකුම සාධාරණය තමයි ඒ ජීවිතුන් අතර දැනට ඝාතනය කරපු පුද්ගලයන්ගේ ප්‍රශ්න කළා ඒ ඝාතනය වෙච්ච ආකාරය අඩුම තරමේ ඝාතනය කළේ කාගේ අවශ්‍යතාවයටද කාගේ වමනාවකටද කොතනදී ඝාතනය ප්‍රධාන වශයෙන් සැලසුම් කළේ කියන දේවල් මේ රටට එලි කරන්න කියලා ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. මේක තමයි හොඳම ගරු ජනාධිපතිතුමනි හොඳම අවස්ථාව. අපේ පක්ෂේ නිර්මාතෘ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ අද ඔබතුමා ජනාධිපති වෙලා ඉන්නේ ඔය විජේවීර සහෝදරයාට පින් සිද්ධ වෙන්න විජේවීර සහෝදරයාගේ පක්ෂයේ ගොඩනගාපු නිසාවෙන් ඔබතුමාගේත් වගකීමක් තියෙනවා මේ පිළිබඳව කටයුතු කරලා ඔබතුමාගේ යුතුයකම ඉෂ්ට කරලා අඩුම තරමේ විජේවීර සහෝදරයාගේ පවුලේ ආදරණීය බිරිඳට දරුවන්ට සාධාරණයක් කිරීම ඔබතුමාගේ අපේ ආණ්ඩුවේ විශ්වාසයක් තියාගෙන ඉන්න අපිටත් ලොකු බලාපොරොත්තුවක් තියාගෙන අපටත් ඔබතුමා සාධාරණයක් කරලා මේ පිළිබඳව රට ලෝකෙට එලි කරයි කියලා අපි හිතනවා. ඒ නිසාවෙන් ගරු ජනාධිපතිතුමනි අපේ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘවරයාගේ ඒ කරපු වද හිංසාව පිළිබඳව මේ රටට එලි කරන්න වහාම ඉන්න අය අත්අඩංගුවට ගන්න අත්අඩංගුවට අරගෙන කාගේ අවශ්‍යතාවයන් අනුවද මේ දේවල් කළේ කියලා මේ දැනට රටේ තියෙන නීති පද්ධති රාමුව තුළ ඒ ලැබිලා තියෙන නීතිය තුළ ඒ දේවල් කරලා මේ රටට එලි කරන්න කියලා මම අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. නැවතත් කියනවා මේ රෝහණ විජේවීර සහෝදරයාගේ මරණය පිළිබඳව කුරුළු වද හිංසාව පිළිබඳව කාගේ අවශ්‍යතාවයටද කළේ කියලා දැනටත් ඉන්නවා. අපි දන්නවා යම් කිසි කණ්ඩායමක් මම නම් කියන්නේ ඒක අපේ නීති ආධිපත්‍යයට බාරයි. ඒ නිසාවෙන් ඔවුන් වහාම CID එකට ගෙනලා ප්‍රශ්න කළා කාගේ සැලසුම් අනුවද කළේ කියලා අපිට දැනගන්න අපිට ඒ ඇති විජේවීර සහෝදරයාට
වෙච්ච වද හිංසාව කරපු වද හිංසාව ඝාතනය කුරුළු ඝාතනය පිළිබඳව මේ රටේ එරි කරන්න ගරු ජනාධිපතිතුමනි ජය වේවා ජය වේවා